ජයසිංහ JMS Biotech ලංකා ආයතනයේ අපි කරන්නේ දැන්ට අවුරුදු 14ක් වගේ තිස්සේ බනානා ප්ලාන්ට් ටිෂු කල්චර් කරන එක තමයි අපේ බිස්නස් එක. මම මුලින්ම මේ බිස්නස් එක පටන් ගත්තපු මුල් කාලේ අපි මේ ටිෂු කල්චර් ප්ලාන්ට්ස් පොටින් වලට ගත්තේ කොහොබත් පස් මිශ්‍ර කරන පොට් එකක් තමයි ගත්තේ. නමුත් දැන් ඒක අපි ඒ පොට් එක පාවිච්චි කරන කාලය වෙනකොට ඒකේ ගොඩක් ප්ලාන්ට්ස් දාන ඒවා ඩෙඩ් වෙන ගතියක්. එතකොට ට්‍රාන්ස්පෝර්ට් එකට ලොකු වාහනයක් එහෙම අවශ්‍ය වෙනවා. නමුත් ඊට පස්සේ මෑත කාලේ මම ජිෆි ප්‍රොඩක්ට් එකට ගියා. ඒක ගොඩක් අපිට පහසුවක් වුණා මේ වැඩ කරගෙන යන්න. මොකද හැන්ඩ්ලින් ගොඩක් පහසුයි. ලේබර්ස්ලා අපිට මගේ වගේට 5000ක් විතර ටනල්ස් තියෙනවා. ඒ ටනල්ස් එක ලේබර්ස්ලා දෙන්නෙක්ගෙන් තමයි අපි ඒ වැඩ කරගෙන යන්නේ. අපි අර පස් බෑග් එක කරගෙන ගියා නම් අඩුම තරමේ ලේබර්ස්ලා 5 දිනක්වත් අවශ්‍ය වෙනවා ඒ ටිකට. මේක යද්දි අපිට මේක පැක් කරන්න ගොඩක් පහසුයි. මේක හොඳ රූට්ස් එහෙමත් තියෙනවා. අනිත් එක බොහොම පොඩි වාහනයක අපිට පුළුවන් මේක මේ ලොකු ප්‍රමාණයක් ගොඩක් දුර ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඒක නිසා ට්‍රාන්ස්පෝර්ට් පැත්තෙනොත් අපිට ගොඩක් වාසි. අනිත් එක තමයි මේ පොට් එකේ හොඳ නියුට්‍රිෂන්ස් එහෙම තියෙනවා. අපිට 아무තෙන් ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. හાર્ඩ්නින් කරලා අපිට ෆීල්ඩ් එකට දෙන්න පුළුවන් සයිස් එකේ පැලයක් මේක අපිට හදා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මම මේ ජිෆි බෙලට් එක ගොඩක් විශ්වාස කරලා දැන්ට ගොඩක් කාලයක් තිස්සේ පාවිච්චි කරගෙන යන්නේ. මගේ නම ශශික ප්‍රේමසිරි, රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක්සිකියුටිව් මයික් බයෝටෙක් ඒෂියා ආයතනයේ වැඩ කරන්නේ. අපි ජිෆි පාවිච්චි කරන 2015 ඉඳන් ජිෆි පාවිච්චි කරන බනානා ප්‍රොඩක්ෂන් එකට. ඇත්තටම ජිෆි කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්. then ජිෆීස් අපේ බනානා ප්‍රොඩක්ෂන් එෆිෂන්සි එක ජිෆි එකෙන් වැඩි කරනවා. ඒත් එක්කම අපේ යන ලේබර් කොස්ට් එක ඔක්කොම ජිෆි හින්දා අඩු වෙනවා. එතකොට රූට් ඩෙවලොප්මන්ට් පැත්තෙන් ගත්තාම ජිෆි කියන්නේ හොඳ රූට් ඩෙවලොප්මන්ට් ප්‍රොඩක්ට් එකක්. එතකොට අපිට බනානා ප්‍රොඩක්ෂන් එක කරන් යන්නේ ඒක තාම පහසු වෙනවා. තව දෙයක් ගත්තොත් ජිෆි එකේ අපි හැම පොට් එකටම එකම සයිසස් වලින් තමයි ජිෆීස් තියෙන්නේ. එතකොට අපි සේම් සයිසස් සේම් ස්පේස් යන්නේ ජිෆි යූස් කරද්දී. ඒ හින්දා මම හැමෝටම ආරාධනා කරන ජිෆි කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒක හැමෝම ඕගොල්ලෝ පාවිච්චි කරන්න. I am truly trusting ජිෆි.